මිනිස්සු හැමදාම දෙවියෝ සෙව්වේ කෝවිල්වල, දේවාලවල, මහා ගස්වල. මං ඔබට කියනවා දෙවියෝ ඉන්නේ යහපත් මිනිස්සු ඉන්න තැන්වල. අංගුත්තර නිකායේ තික නිපාතේ සූත්‍රයක් තියෙනවා. ගෞතම බුදුහාමුදුරුවෝ ධම්සභා මණ්ඩපයේදී භික්ෂූන් පිරිසක් පෙන්වා මෙසේ දෙසනවා. මහණෙනි, මේ භික්ෂූන් අතර දෙවි බවට පත් වූ භික්ෂූන් නැත. මහණෙනි, මේ භික්ෂූන් අතර බඹ බවට පත් වූ භික්ෂූන් නැත. ಭಾರತೀಯ ඉන්දියානු සංස්කෘතික සමාජය දෙවියෝ කියලා විශ්වාස කරේ මහා සුපිරි අදෘශ්‍යමාන බලවේගයක්. ඒත් ගෞතම බුදුහාමුදුරුවෝ වැනි ಭಾರತයේ ජීවත් වෙච්ච ශ්‍රමණේ තමන්ගේ ශ්‍රාවකයන් පෙන්වා ඒ සුපිරි බලවේගය තමාගේ ශ්‍රාවකයන් ඒ තුළ ඇති බව දේශනා කරනවා. මිනිස්සු බනින්න ඇති, විරුද්ධ වෙන්න ඇති. දෙවියෝ වෙච්ච හාමුදුරුවෝ ඉන්නවා කිව්වා. ඕනම කෙනෙකුට දෙවි කෙනෙක් වෙන්න පුළුවන් හිත පිරිසිදු කරගත්තාම. ඕනම කෙනෙකුට දෙවි කෙනෙක් වෙන්න පුළුවන් ආධ්‍යාත්මය සුද්ධ කරන්න පටන් ගත්තා.